හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. 2026 ශ්‍රී ලංකාවේ සෝෂල් මීඩියා පුරා එකම කතාවක්. රාවණා නැගිටිනවා. 2026 විශේෂ අවුරුද්දක්. රටට ලොකු දෙයක් වෙලවා. ඒත් ඇත්තටම මොකද්ද වෙන්නේ? රාවණා කියන්නේ කවුද? ඒක සත්‍යයක්ද නැත්නම් අපි හදාගත්ත කතාවක්ද? අද මේ වීඩියෝ එකෙන් අපි මේ හැමදේම සරලව කතා කරමු. පළවෙනි කරුණ. රාවණා කියන්නේ කවුද? රාවණා කියන්නේ ඉතිහාස පොතක තියෙන නාමයක් විතරක් නෙවෙයි. ඔහු දැනුම් සාගරයක්. විශ්වවිද්‍යාත්මක දැනුම, ඉංජිනේරු දැනුම, වෛද්‍ය ශාස්ත්‍රය, ගුවන් යාන, ශක්ති සංගීතය. ඒත් රාවණා ගැන තියෙන කතා පුරාවෘත්ත, ඉතිහාස, ජනකතා මිශ්‍රයක්. ඒක නිසාම රාවණා නැගිටිනවා කියන එක ශාරීරිකව මිනිහෙක් නැවත දෙනවා කියන අදහසක් නෙවෙයි. කාරණා අංක 2. 2026ට මිනිස්සු ඇයි බය වෙන්නේ? අපි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. 2020 පැන්ඩෙමික්, 2022 ආර්ථික කඩාවැටීම, 2023-2025 ජීවිත අරගල. ඒ හැම වෙලාවකම මිනිස්සු කලේ එකම දෙයයි. අපිට බේරෙන්න කෙනෙක් එයි කියලා හිතන එක. ඒක තමයි රාවණා නමටත් වෙලා තියෙන්නේ. 2026 කියන්නේ මිනිස්සු බලාපොරොත්තු පොදි ගහන එක්කෝ අලුත් ආරම්භයක් නැත්නම් ලොකු විනාශයක්. තුන්වෙනි කරුණ. රාවණා නැගිටිනවා කියන එකේ ඇත්තාර්ථය. 2026 දී ඇත්තටම වෙන්න පුරුවන් දේවල්. 2026 දී තරුණයන්ගේ කලාව, සිනමා, මියුසික්, කන්ටෙන්ට් ක්‍රියේෂන් වැඩි වෙයි. සිස්ටම් එක ගැන ප්‍රශ්න කරන මිනිස්සු වැඩි වෙයි. අන්ධ විශ්වාස අතහැර දමයි. රට කියන්නේ මොනවද කියන ප්‍රශ්නය ආයේ එයි. ඒකයි 2026 කියන්නේ බය වෙන්න අවුරුද්දක් නෙමෙයි. ඒක තීරණ ගන්න අවුරුද්දක්. අපි තාමත් අන්ධ විශ්වාස අල්ලගෙන හිටියොත්, කෙනෙක් ඇවිත් බේරයි කියලා හිටියොත්, ප්‍රශ්න නොකර හිටියොත් 2026 නෙමෙයි 2036 වුණත් මොකුත් වෙනස් වෙන්නේ නැහැ. රාවණා නැගිටිනවා නෙමෙයි, අපි වැටෙනවා. ඒ නිසා මතක තියාගන්න. රාවණා එන්ඩෝන නායකයෙක් නෙමෙයි. එයා අපි තුල තියෙන හිතන ශක්තියයි. 2026 දී රාවණා නැගිටිනවද කියලා බලන්න එපා. ඔයා නැගිටින්න පුළුවන්ද කියලා බලන්න.